ආයුබෝවන් හැමෝටම අද අපි ඔබ හමුවට එන්නේ වටිනා ප්‍රායෝගික වීඩියෝ එකක් සමගින් අපි වැඩ කරනකොට ලැබුණ අත්දැකීමක් අලුත් වැඩි කිරීමේදී ලැබුණ වටිනා අත්දැකීමක් ඔබත් එක්ක බෙදා හදා ගන්න සූදානම් වෙන්නේ. ඔබට පේනවා ඇති මං ඉදිරියේ තියෙනවා ටීවී එකක පවර් සයිඩ් එකක්. ඉතින් මේ පවර් සයිඩ් එකක් දැන් ගොඩාක් දෙනෙක් හදන්න පුරුදු වෙලා ඉන්නේ මෙන්න මේ වගේ පවර් මොඩියුල් එකක් පාවිච්චි කරලා. ඒ පවර් මොඩියුල් එක පාවිච්චි කරන්නේ අතරම කොටස් පරීක්ෂා කරලා චෙක් කරලා දෝෂය හොයාගන්න සෑහෙන වෙලාවක් යන හින්දා අපේ කාර්මික ශිල්පීන් පුරුදු වෙලා ඉන්නවා ශනිකව මේ වගේ පවර් මොඩියුල් එකක් දාලා අලුත් වැඩිය කරන්න. නමුත් මේ විදිහට පවර් මොඩියුල් එකක් දාපුවාම ඒකේ අමතර ගැටලු මතුවෙන වෙලාවන් තියෙනවා. උදාහරණයක් විදිහට දැන් මෙන්න මේ ටීවී බෝඩ් එක මේක අඟල් 21 LG වර්ගයේ ටීවී එකක්. මේ බෝඩ් එක මං ගලවලා රිපෙයාර් කරන්න බලනකොට මට කලින් මේ ටීවී එක රිපෙයාර් කරපු කාර්මික ශිල්පියා මේ වගේ පවර් මොඩියුල් එකක් දාලා තමයි හදලා තිබුණේ. නමුත් මේ පවර් මොඩියුල් එක කෙටි කාලයකින් පිච්චිලා මේ විදිහට උණු වෙලා නැවත රිපෙයාර් කරන්න මල් ළඟට ආවා. ඉතින් මම කෝකට හරි අලුත් පවර් මොඩියුල් එකක් ගෙනල්ලා පවර් මොඩියුල් එක සවි කරන්න කලින් මේ කොටස් චෙක් කරලා මේ තිබ්බ ඔරිජිනල් විදිහට හදන්න උත්සාහ කරා. ඒ උත්සාහ කරාට පස්සේ මට ඇත්තට මේක සාර්ථක වුණා. ඒකේ දෝෂය හොයලා ඔරිජිනල් මේ විදිහට හදාගන්න පුළුවන් වුණා. ඉතින් ඒක පරීක්ෂා කරපු විදිහේ මේකේ තිබ්බ දෝෂය දැනගන්න එක ඔබට වටිනා මේ කමක් තියෙන නිසා මම තීරණය කරා මේක වීඩියෝ එකකින් ඔබ හමුවට ගේන්න. අපි කාලෙකින් ප්‍රායෝගික වීඩියෝ එකකින් ඔබ හමුවට ආවේ නැති නිසා ඉතින් අපි වැඩි කාල වේලාවක් ගන්න නැතුව මේ ප්‍රායෝගික වීඩියෝ එකට යොමු වෙලා මේ අත්දැකීම බෙදා හදාගන්න උත්සාහ කරලා බලමු. හරි දැන් අපි එහෙනම් මේකේ ප්‍රායෝගික ක්‍රියාකාරකමට යොමු වෙලා බලමු. මේ ටීවී එක මට රිපෙයාර් කරන්න ගේනකොට මෙන්න මේ විදිහේ මේ පවර් මොඩියුල් එක සම්බන්ධ කරලා තමයි රිපෙයාර් කරලා තිබුණේ. මේ රිපෙයාර් කරාට පස්සේ මේක ටික කාලෙකදී පවර් මොඩියුල් එක පිච්චිලා තියෙනවා. මේක ඔබට පේනවා ඇති මේ උණු වෙලා තියෙනවා. මේක පිච්චිලා තියෙනවා. මේක කොහොම හරි වැඩ කරන්නේ නැහැ දැන්. ඊට පස්සේ මම මේකට ඔරිජිනල් විදිහට හදන්න තමයි උත්සාහ කරේ. මෙතන තියෙනවා මේකේ පවර් STR එක W6554A කියලා බේබි STR එකක් තියෙන්නේ. ඉතින් මම මේකට STR එකක් දාලා මේ පවර් සයිඩ් එක රිපෙයාර් කරන්න උත්සාහ කරා. නමුත් STR එක දැම්මට මේක වැඩ කරේ නෑ. STR එක දාලා වැඩ කරන්නේ නැති තැන තමයි මම අපේ කලින් රිපෙයාර් කරපු කාර්මික ශිල්පියා මේ විදිහට පවර් මොඩියුල් එකක් දාලා හදලා තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු මේක කොහොමද මේ ඔරිජිනල් විදිහට හදන්නේ කියලා. ඔරිජිනල් විදිහට හදන්න අපි දැන් මේක විදිහට මේක ඉස්සෙල්ලා බලමු මේක දැන් වැඩ කරන තත්ත්වය කොහොමද කියලා. මේක වැඩ කරන තත්ත්වය අපි බලන්න අපි මේ වගේ සූත්‍රිකා බල්බයක් භාවිත කරනවා. මේ සූත්‍රිකා බල්බෙන් අපිට පුළුවන් පවර් සයිඩ් එක වැඩ කරන විදිහ බලා ගන්න. අපිට ඇත්තටම ටීවී එක පවර් සයිඩ් එකක් රිපෙයාර් කරන්න මේ ටීවී එකේ කැබිනට් එක සහ මේ ටියුබ් එක අවශ්‍ය වෙන්නේ නැහැ. අපි එකෙන් ගලවලා ගත්තාම අපිට මේකේ උපකරණ පරීක්ෂා කරන්න බොහොම නිදහස් අවකාශයක් ලැබෙනවා. මේක ගලවනකොට ගොඩාක් අපිරිසිදු විදිහට තමයි තිබුණේ. මේක ටිකක් පරණ විදිහේ ටීවී එකක්. නමුත් මේක එච්චර හානි වෙලා නැහැ. හොඳට අපිට රිපෙයාර් කරලා ගන්න පුළුවන් විදිහට තියෙනවා. ඉතින් අපි දැන් බලමු මේක STR එක දාලත් මේක වැඩ කරේ නැත්තේ මොකද කියන එක කොහොමද අපි දැනගන්නේ කියලා. ඔබ දන්නවා පවර් සයිඩ් එකක් හරියට වැඩ කරේ නැත්තම් මම කලිනුත් කියලා තියෙනවා. මෙන්න මේ ප්‍රධාන කන්ඩෙන්සරේ charge එක ඉතුරු වෙනවා. ප්‍රධාන කන්ඩෙන්සරේ charge එක ඉතුරු වෙනවා. එතකොට මේක අපිට විදුලිය වදින්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මේක පැය ගාණක් මේකේ ස්ටොක් එක තියෙනවා. එහෙනම් ඒ ගැන සැලකිලිමත් වෙලා වැඩ කරන්න. දැන් මම බලමු මේකට අපි විදුලිය දීලා මෙතන තියෙන පවර් ස්විච් එක. මෙතන තියෙන පවර් ස්විච් එක අපි ඒක ඔන් කරලා බලනවා. දැන් මම මේක ඔන් කරලා බලන්නම්. දැන් මම මේකට විදුලිය දෙනවා. ඔන්න විදුලිය දුන්නා. දැන් අපි බලමු මේක විදුලිය ගන්නවද කියලා. මල්ටිමීටරේ මම පාවිච්චි මල්ටිමීටරේ අපේ ඩිජිටල් මල්ටිමීටරේ නෙවෙයි අපි මේදී භාවිත කරන්නේ ඇනලොග් මල්ටිමීටර එක. දැන් ඔබට පේනවා ඇති මෙතන ප්‍රධාන කන්ඩෙන්සරේට විදුලිය ලැබෙනවා. නමුත් මෙතන තියෙනවා
අපි 110 අවුට් වෙන ඊළඟ කන්ඩෙන්සර් එක පවර් සයිඩ් එකේ කෙලවර එතෙන්ට බොහොම අඩු විදිහක් තමයි එන්නේ. ඊටාම අඩු විදිහක් අපි 50ට දාලා බලමු. ඔව් 50ක් වගේ තමයි එන්නේ. ඒක ප්‍රමාණවත් නැහැ. අපි දැන් බල්බය තියලා බලමු මේකට. ඔන්න මම බල්බය තියලා බලනවා සූත්‍රිකා බල්බ් එක. මේ ප්‍රධාන කන්ඩෙන්සර් එක තිබ්බහම මෙතන ලොකු විදුලියක් තියෙනවා. අපි තියලා බලමු. මේ වගේ ගොඩාක් වැඩියෙන් පත් වෙනවා. නමුත් ඊළඟට අපි මෙතන පවර් සයිඩ් එකේ කෙලවර 160 කන්ඩෙන්සර් එකට තියපුවාම බල්බ් එක දැල්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන තියෙන විදුලිය නැති වෙනවා. දැන් මේක අපි පවර් සයිඩ් එකක් හොඳට වැඩ කරනවා නම් අපි මේ පවර් සයිඩ් එකට විදුලිය සැපයීම නතර කරාට පස්සේ ඔන්න මම දැන් ප්ලග් එක ගැලෙව්වා. ගැලෙව්වට පස්සේ මේ කන්ඩෙන්සරේ විදුලිය ඉතුරු වෙන්න බෑ. මේ කන්ඩෙන්සරේ charge එක ඉතුරු වෙන්න බෑ වැඩ කරනවා නම් දැන් අපි බලමු මෙතෙන්ට පවර් සයිඩ් එක පවර් සැපයීම ගලවලා තියද්දි මේ කන්ඩෙන්සරේට වයර් එක තියලා ඔන්න බලන්න හොඳට අර දැන් බල්බ් එක තප්පරයක් දෙකක් දැල්ුණා. ඒ කියන්නේ මේකේ පවර් සයිඩ් එක වැඩ කරන්නේ නැහැ. දැන් මේ වෙලාවේ මම පරීක්ෂා කරලා බැලුවා මොකද්ද මෙහෙම වෙන්න හේතුව. ඒකට දැන් මම මේ ගෑලි ගොඩාක් චෙක් කරා. නමුත් දැන් වෙලාවෙන් හින්දා ඔබට හොයාගත්ත දෝෂය මම පැහැදිලි කරන්න. අපි 1K ස්ථානයට අපේ මල්ටිමීටරය යොමු කරලා බලමු. ඔබ හොඳට මතක තියාගන්න මේ බෝඩ් එක අතපත ගන්න ඉස්සෙල්ලා මේ කන්ඩෙන්සර් ඩිස්චාර්ජ් කරගන්න මේ වගේ බල්බ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙන් පාවිච්චි කරලා ඩිස්චාර්ජ් කරගෙන පරීක්ෂා කරන්න. ඊට පස්සේ දැන් මෙතන මම මේ මාක් එකක් දාලා තියෙනවා. මෙතන තියෙනවා පොඩි රෙසිස්ටන්ස් එකක්. ඒ රෙසිස්ටන්ස් එක පිච්චිලා තමයි මෙතන තිබුණේ. මේ රෙසිස්ටන්ස් එක 5.6K රෙසිස්ටන්ස් එකක්. ඒ 5.6K රෙසිස්ටන්ස් එක පිච්චිලා තියෙන එක තමයි මේ පවර් සයිඩ් එක සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ නැති වෙන්න හේතු වෙලා තියෙන්නේ. දැන් අපි එතන තියෙන රෙසිස්ටන්ස් එක චුට්ටක් බලමු. මෙන්න මෙතන ඒ රෙසිස්ටන්ස් එක තියෙන්නේ. මෙන්න මෙතන රෙසිස්ටන්ස් එක. අපි ඒක ගලවලා බලමු. දැන් මම මල්ටිමීටරේ තියෙද්දිම බලනවා මේ 5.6K කියන එක පෙන්නනවද කියලා. ඔන්න මෙතන ඒ රෙසිස්ටන්ස් එක තියෙන මේ රතු ඉර මාක් කරලා තියෙන තැන. ඔන්න පෙන්වන්නේ නැහැ. කිසිම විදිහකින් පෙන්වන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි රෙසිස්ටන්ස් එකක් චෙක් කරනකොට බෝඩ් එකෙන් ගලවලා අරන් තමයි චෙක් කරන්නේ. නමුත් අපි කෝකට හරිය නිකන් සැකේට අපිට මෙහෙම තියලා බලන්න පුළුවන්. 5.6Kට වැඩි මේ ඕම්ස් ගානක් හරි මෙතන පෙන්වන්න ඕනේ. දැන් අපි මෙතන බලමු මේ ඇත්තටම මෙතන තියෙන 5.6K රෙසිස්ටන්ස් එකක් මම සූදානම් කරගෙන තියෙනවා. ඒක බලමු. ඒකට මල්ටිමීටරය යොමු කරපුවාම මේ අපිට පේනවා 5.6K ආසන්න අගයකට අපි මේක 0 කරගමු මල්ටිමීටරේ. ඔන්න 5.6K ස්ථානෙට මේක එනවා. ඉතින් අඩුම ගන්න මේ තරම්වත් ඕම්ස් ගාන මේක පෙන්වන්න ඕනේ. මේක පෙන්වන්නේ නැති හින්දා මම මේක ගලවලා චෙක් කරා. දැන් අපි මේක ගලවලා අපි මේ රෙසිස්ටන්ස් එක දාලා බලමු. මේ වගේ ට්විස්ටර් එකක් පාවිච්චි කරන්න ඔබට මේ පොඩි කොටස් ග්‍රහණය කරගන්න පහසු වෙනවා. ඔන්න මම දැන් මේ රෙසිස්ටන්ස් එක ගලවලා ගත්තා. මේ රෙසිස්ටන්ස් එක 5.6K කොළ පාට, නිල් පාට සහ රතු පාට විදිහට මේකේ අගය සඳහන් වෙනවා. අපි තවදුරටත් පරීක්ෂා කරලා බැලුවොත් මේ STR එකේ W6554A කියන STR එකේ පින් 6ක් තියෙනවා. 1 2 3 4 5 6 වෙනි පින් එකට තමයි මෙන්න මේ රෙසිස්ටන්ස් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේක සම්බන්ධ වෙන්නේ ඊළඟ කෙලවර ඔබ දැකලා ඇති මේ TV වල පවර් සයිඩ් එකේ තියෙන ඔප්ටෝ කප්ලර් එකක්. ඒ ඔප්ටෝ කප්ලර් එක තියෙන මෙන්න මේ ස්ථානයේ ඔප්ටෝ කප්ලර් එකේ ඒ ඔප්ටෝ කප්ලර් එකේ 4 වෙනි පින් එකට තමයි මේ රෙසිස්ටන්ස් එක සම්බන්ධ වෙන්නේ. ඉතින් මේක සෑහෙන වෙලාවක් පරීක්ෂා කරලා හොයාගත් එකක්. ඒ අත්දැකීමයි මම ඔබත් එක්ක බෙදා හදාගන්නේ. දැන් අපි මේ රෙසිස්ටන්ස් එක මෙතෙන්ට දාලා බලමු මේ පවර් සයිඩ් එක නියමාකාරයෙන් වැඩ කරනවද කියලා. ඔන්න මම දැන් මේ රෙසිස්ටන්ස් එක මෙතෙන්ට සවි කරනවා.
ඉතාමත් කුඩා රෙස්ටන් එක මේක වොට් ගාන ඉතාම අඩුයි මේකේ ස්විචින් වෝල්ටේජ් එකක් යනවා ඇති මේ STR එකට ඔන්න මම දැන් ඒ රෙස්ටන් එක මෙහෙන් බෝඩ් එකට සම්බන්ධ කරා දැන් අපි මේක පාස්සලා බලමු ඔන්න මම දැන් මේ රෙසිස්ටන්ස් එක පෑසුවා. දැන් අපි STR එකත් අලුතෙන් දාලා තියෙන්නේ ලෙඩේ හරියටම හොයාගත්ත රෙසිස්ටන්ස් එකක් දැම්මා. මම කලින් මේකේ මේ මෙතන තියෙන පොඩි කන්ඩෙන්සර් එකක් තියෙනවා. ඒ කන්ඩෙන්සර් එක දැම්මා. නමුත් ඒකේ දෝෂයක් තිබුණේ නැහැ මම සැකේට දැම්මේ. ඉතින් දැන් අපි බලමු මේකට විදුලි සැපයීම දීලා මේ පවර් සයිඩ් එක වැඩ කරනවද කියලා. දැන් අපිට දැනගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන 160 වෝල්ටේජ් 160 වෝල්ටේජ් 100 වගේ කන්ඩෙන්සර් එකක් තියෙනවා 100 UF වගේ. ඒ කන්ඩෙන්සරේට විදුලි සැපයීම ආවනම් මේ පවර් සයිඩ් එක හරි. මම මෙහිදී මට මතක් කරන්න අමතකුණ කාරණයක් තියෙනවා මේ ෆ්ලයි බෑක් ට්‍රාන්ස්ෆෝමරේට තමයි මේ 160 විදුලිය ඊළඟට සම්බන්ධ වෙන්නේ. ෆ්ලයි බෑක් ට්‍රාන්ස්ෆෝමර් එකේ වයින්ඩින් එකක් හරහා H out ට්‍රාන්සිස්ටර් එකට එනවා. ඒක ඔබ සර්කිට් එකකින් බලන්න. මම මේ ෆ්ලයි බෑක් ට්‍රාන්ස්ෆෝමරේ මෙතන ගහලා තියෙනවා B ධන කියලා ලකුණක්. ඒ කියන්නේ මේ 160 වෝල්ටේජ් එක 160 වෝල්ටේජ් එක මෙන්න මේ B ධන කියන එකට තමයි ෆ්ලයි බෑක් එකේ සම්බන්ධ වෙන්නේ. ඒ විදුලි සැපයීම මම දැන් මෙතනින් කට් කරලා තියෙන්නේ. ඒ විදුලි සැපයීම මම ගැලෙව්වා. මේ මෙතනින් මම ඒක ගලවලා තියෙන්නේ මෙතනින් ඒ විදුලි සැපයීම ගලවලා තියෙන්නේ මොකද අපිට දැන් මේ පවර් සයිඩ් එක පිච්චෙන්ට හේතුවක් වෙන්න පුළුවන් මේ ෆ්ලයි බෑක් එක ෂෝට් වෙලා තියෙන එක. මේ ෆ්ලයි බෑක් ට්‍රාන්ස්ෆෝමර් එක ෂෝට් වෙලා තියෙන එක මේ STR එක පිච්චෙන්ට හේතුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වර්ටිකල් IC එක සවුත් වෙලා තියෙන එක මේ ෆ්ලයි බෑක් එක පිච්චෙන්ට හේතුවක් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් අන්නේ අවස්ථාවක අපි මේක එක සැරේටම ඔන් කරනකොට ආපහු පවර් සයිඩ් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ හින්දා අපි මේක හදාගන්නකම් මේ ෆ්ලයි බෑක් එකට යන වෝල්ටේජ් එක කට් කරලා තියෙනවා. ඉතින් H out ට්‍රාන්සිස්ටර් එක ගලවලා පැත්තකින් තිබ්බත් ඒ වැඩේම වෙනවා. ඉතින් දැන් අපි මෙතන දැන් රෙසිස්ටන්ස් එක පාස්සලා ඉවරයි. දැන් අපි බලමු මේක අපේ පවර් සයිඩ් එක හරි ගිහිල්ලාද කියලා. ඔන්න දැන් මම මේකට විදුලිය සපයනවා. විදුලිය අඩ කරනකොට මම කලින් ඔබට මතක් කරලා තියෙනවා ආරක්ෂිත ක්‍රමවේදයේ විදිහටම අනුගමනය කරන්න. ඔන්න මම දැන් විදුලි සැපයීම දුන්නා. දැන් බලමු ප්‍රධාන කන්ඩෙන්සරේ ළඟට විදුලිය එනවද කියලා. ස්විච් එක ඔන් වෙලා නැහැ. මම හිතන්නේ අපි ස්විච් එක දාමු. ඔන්න මම ස්විච් එක දැම්මද? ඔන්න දැන් ප්‍රධාන කන්ඩෙන්සරේට එනවා. ඊළඟට අපි බලමු මෙතන 160 කන්ඩෙන්සරේ ළඟට විදුලිය එනවද කියලා. ඔන්න දැන් බලන්න ඔබට පැහැදිලිව පේනවා මේ බල්බ් එක. මේ බල්බ් එක ඔබට පැහැදිලිව පේනවා ඇති මේ 160 කන්ඩෙන්සර් ළඟට කලින් විදුලිය ආවේ නැහැ. දැන් මේක මේ කන්ඩෙන්සරේට ප්‍රමාණවත් තරම් charge වෙන්න ප්‍රමාණවත් තරම් විදුලියක් පවර් සයිඩ් එකකින් ඇවිල්ලා පවර් සයිඩ් එක නිවැරදිව වැඩ කරනවා. දැන් අපි බලමු මේක කොච්චරක් පෙන්නනවද කියලා. ඉස්සෙල්ලා අපිට විදුලිය 50ක්වත් ආවේ නැහැ මෙතන. දැන් අපි මේකෙන් බලමු. කන්ඩෙන්සරේ ධනරින මාරු කරගන්න එපා. ඔන්න දැන් ඔබට පේනවා ඇති ආසන්නව 105ක් 110ක් වගේ විදුලියක් මල්ටිමීටරෙන් උත් පෙන්නනවා. ඒ කියන්නේ දැන් මේ පවර් සයිඩ් එක ඉතාලම නිවැරදිව වැඩ කරනවා. දැන් අපි බලමු මේ විදුලිය එනවා මම අර කට් කරපු තැනට එනකන් මම කට් කරේ මේ ස්ථානේ ඔන්න එතෙන්ට එනකන් මේ විදුලිය එනවා. දැන් අපි මේක සම්බන්ධ කරොත් ෆ්ලයි බෑක් එක ඔන් වෙලා ඉදිරියට මේ ෆ්ලයි බෑක් එකේ අවුට් එකෙන් ඉදිරියට ෆ්ලයි බෑක් එකෙන් ඉදිරියට ටීවී එක වැඩ කරන්න ගන්නවා. ඉතින් මම ඒ කොටස ඔබට පෙන්වන්නේ නැහැ. මම තව කොටසක් මෙහිදී ඔබට පෙන්නනවා. දැන් අපි ඉස්සරලා බැලුවා මේ කන්ඩෙන්සරේ charge එක ඉතුරු වුණා. නමුත් දැන් ඒක ඉතුරු වෙන්න විදිහක් නැහැ. මොකද පවර් සයිඩ් එක නිවැරදිව වැඩ කරනවා. ඔන්න දැන් කිසිම විදිහකින් විදුලිය ඉතුරු වෙලා නැහැ. පවර් සයිඩ් එක හොඳට වැඩ කරන නිසා මේක ඩිස්චාර්ජ් වෙලා තියෙනවා. දැන් ඔබට මෙහිදී මට වැදගත්ම දේ තමයි පැහැදිලි කරන්න කරලා තියෙන්නේ. ඊටමත් පොඩි ඊටමත් මිලෙන් අඩු රෙසිස්ටන්ස් එකක් රුපියලක් දෙකක් වටින රෙසිස්ටන්ස් එකක් පිච්චීම තමයි මේ පවර් සයිඩ් එක අක්‍රිය වෙන්න ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ. ඉතින් මේ කාර්මික ශිල්පියා මේක හොයාගන්න කාලය කැප කරන්න තියෙන මේ උදාසීනකම හින්දා මේක පවර් මොඩියුල් එකක් දාලා රිපෙයාර් කරලා තියෙනවා. ඒකෙන් වෙලා තියෙන්නේ කෙටි කාලයකින් මේක නැවතත් පවර් සයිඩ් එක ඩැමේජ් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ විදිහට රිපෙයාර් කරපුවාම අපේ කීර්ති නාමයට හානියකුත් වෙනවා. ඒ හින්දා අපි හැම වෙලෙම රිපෙයාර් කරනකොට අපි පුළුවන් තරම් නිවැරදිව අපිට විදුලිය සර්කිට් එකක් අපිට
විදුලියෙන් වැඩ කරන උපකරණයක් අපිට කොයි කාලයක් වැඩ කරනවද කියන එක හරියටම රෙකමන්ඩ් කරන්න බැරි වුණත් අපි කරන රිපෙයාර් එක ඉතාමත් නිවැරදිව හරියට කරපුවාම අපේ වෘත්තිය ඉදිරියට සාර්ථකව කරගෙන යන්න අවස්ථාව ලැබෙනවා. එහෙනම් දැන් අපේ අද දවසේ වීඩියෝ එකෙන් මම කියන්න ඔබට උත්සාහ කරපු කරුණු ටික මෙච්චරයි. හැම වෙලේම පවර් සයිඩ් එකක් ගත්තාම කොටසින් කොටස මේ ක්‍රමක්‍රමයෙන් බලන්න. පොඩිවට තිබුණත් දැන් එන LED TV සර්කිට් වල ස්මාර්ට් TV සර්කිට් වලත් මේ පවර් සයිඩ් එකම තමයි මේ ඊටාම කුඩාව අසුරලා හදලා තියෙන්නේ. ඉතින් මේක දැනගන්න එක අපිට ඊටාම වැදගත්. එහෙනම් ඔබ අද දවසේ මේ වීඩියෝ එකෙන් යමක් ග්‍රහණය කරගන්න ඇති කියලා මම හිතනවා. අපි ඉදිරියේදී නැවතත් මේ වගේ ප්‍රායෝගික සහ තියරි වීඩියෝ වලින් හමු වෙන බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්නම්. ඊට කලින් මට ඔබට පණිවිඩයක් කියන්න තියෙනවා. අපි ඊළඟට මේ පණිවිඩයට යමු වෙමු. එසේනම් අද දවසේ ප්‍රායෝගික ක්‍රියාකාරකම තුළින් ඔබට CRT TV එක පවර් සයිඩ් එක අලුත් වැඩ කර ගැනීම සම්බන්ධව අලුත් අත්දැකීමක් එකතු වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අපේ YouTube channel එකේ බලාපොරොත්තුව මේ වගේ උපකරණයක් හදලා විතරක් නතර වෙන එක නෙවෙයි. වෘත්ති හා කාර්මික පුහුණු ශාස්ත්‍රයට ආසාවක් ඇති කරලා ඒකට අපේ තරුණ තරුණියන් යොමු කරගෙන රටට වැඩදායී ශිල්පීන් බිහි කරන එක තමයි අපේ channel එකේ බලාපොරොත්තුව. ඉතින් මම ඒ වෙනුවෙන් ඔබට පණිවිඩයක් කියන්න සූදානම් වෙන්නේ. මේ දවස්වල අපේ 2025 වර්ෂයේ දැන් මේ අවුරුද්දේ භාගයක්කට ආසන්න ප්‍රමාණයක් ගිහිල්ලා තියෙන මේ 5 වෙනි මාසේ. ඉතින් අපේ වෘත්ති පුහුණු ආයතනවල 6 මාසික පාඨමාලා පටන් ගන්නවා තව මාසයකින් විතර. ඒ සම්බන්ධව ඔබ දැනුවත් වෙලා පාසල් අධ්‍යාපනය ඉවර කරලා ඉන්න තරුණයෙක් නම් තරුණයක් නම් ඔබට වෘත්ති පුහුණු පාඨමාලාවක් හදාරන්න අවකාශ තියෙනවා නම් කියන්නේ අවුරුදු 29ට අඩු මට්ටමේ ඉන්නවා නම් වෘත්ති පුහුණු ආයතනයේ පාඨමාලා සම්බන්ධව නිරන්තර අවබෝධයෙන් ඉන්න කියලා මතක් කරන්න කැමතියි. ඒත් එක්කම ඔබට මේ පාඨමාලා තියෙන ආයතන සම්බන්ධව මේවා ක්‍රියාත්මක කරන කාල සම්බන්ධව දැනගන්න පහසුම ලේසිම ක්‍රමය තමයි ඔබට ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා නිපුණතා සංවර්ධන නිලධාරී හමු වෙන්න. දැන් උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට આવොත් මම ඉන්නවා. අපේ ළඟ තියෙනවා ඔබ එනතුරු තියාගෙන ඉන්න වෘත්ති පුහුණු ආයතනවල සියලුම තොරතුරු. ඉතින් මේ වගේ ඔබට එකම තැනකින් සියලුම වෘත්ති පුහුණු ආයතනවල තොරතුරු දැනගෙන ඔබට කැමති පාඨමාලාවකට යොමු වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපේ ශිල්පීන් ඉන්නවා සමාජයේ විවිධ වෘත්තීන් වල යෙදලා ඉන්න ශිල්පීන් ඉන්නවා. උන්ට ලොකු හැකියාවක් තිබුණාට NVQ සහතිකයක් නැති ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒකට විසඳුමක් විදිහට නොමිලේ NVQ සහතික දෙන වැඩසටහන් විවිධ රජීය ආයතන වලින් සහ පුද්ගලික ආයතන වල මැදිහත් වීමෙන් ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් විදිහට මේ දවස්වල මහජන උපයෝගිතා කොමිසමේ මැදිහත් වීමෙන් නොමිලේ NVQ සහතික 3 වෙනි මට්ටම ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔබට පුළුවන් නොමිලේම වියදමක් නැතුව තමුන්ගේ හැබැයි හැකියාව තියෙන්න ඕන. පැහැදිලි හැකියාවක් තියෙන්න ඕන. NVQ level 3 වෙනි මට්ටමට අදාළ හැකියාවක් ඔබට තියෙනවා නම් ඒ සඳහා ඉල්ලුම් කරලා NVQ සහතිකය ලබා ගැනීම හැකියාව තියෙනවා. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරියෙක්ගෙන් තොරතුරු ලබා ගන්න. එතකොට තවත් තියෙනවා ඔබට මේ වගේ නොමිලේ NVQ පාඨමාලා සම්බන්ධව නොමිලේ NVQ සහතික ලබා ගන්න උදව් කරන පුද්ගලික ආයතනත් දැන් තියෙනවා. දැන් පුද්ගලික ආයතන වලටත් තියෙන ප්‍රශ්නයක් තමයි ඉදිරියේදී NVQ සහතිකයක් නැතුව විවිධ වෘත්තීන් වල යෙදෙන්න නීතිමය ගැටලු වෙනවා. ඒ නිසා විවිධ පුද්ගලික ආයතන වල Tamanටත් ඒක බලපාන හින්දා උදාහරණයක් විදිහට ඔය පේන්ට් නිෂ්පාදනය කරන ආයතන වගේ දේවල් ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන වගේ දේවල් NVQ සහතික ලබා ගන්න තරුණ තරුණියන් උනන්දු කරලා උන්ට නොමිලේ අවස්ථාව ලබා දෙන තොරතුරු තියෙනවා. ඉතින් මේ ගැන ඔබට දැනගන්නත් තියෙන හොඳම මාර්ගය තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා නිපුණතා සංවර්ධනධාරී හම්බෙලා ඔබට අවශ්‍ය තොරතුරු ලබාගෙන ඒ සඳහා යොමු වෙන්න. ඉතින් නිකං කාලේ අපතේ නාස්ති කරන්නේ නැතුව ඔබ පාසල් අධ්‍යාපනය හමාර කරලා ඉන්න තරුණයෙක් නම් තරුණියක් නම් ඒත් එක්කම ශිල්පීය දැනුමක් තියෙන කෙනෙක් නම් වයස් භේදයක් නැතුව මේ වගේ අවස්ථාවලට යොමු වෙන්න කළ වටිනා විධිමත් නීති අනුකූල ශිල්පියෙක් විදිහට සමාජගත වෙලා මේ සමාජයට සාර්ථක මෙහෙවරක් කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අද දවසේ අපේ දැනුවත් කිරීම වීඩියෝ වැඩසටහන මෙතනින් හමාර කරනවා. සුබ දවසක්.